හිතන එක සල්ෆර්. ඒ සල්ෆර් වල ගඳ එන්නේ. හැබැයි විසයි ඒක. ඒතර කවුරු හරි කෙනෙක් දිගින් දිගටම අපිට එයා අමුතු ඒලියන් කෙනෙක්. එයාට වාත පිට වෙන්නේ මොනවද තනි කර? H2S. මෙතන ඉන්න ඔක්කොම දිහා තියෙනවා. තව ටික වෙලා කරනවා. ඒකයි. බාහිර පරිසරයට යමක් ගියොත් එහෙම පින්විතනේ ඒකේ වටපිටේ ඉන්න හැමෝටම බලපාන. ඒකයි කියන්නේ. ඔබේ ගෙදර ඉන්නවා නම් පින්විතනේ නිතර කේන්ති යන මිනිහෙක්. අන්න ඌ තමයි හුනියම. ආයි වටේ හුනියන් හොයන්න එපා. මාගාවට එන්න මං සාත්‍රේ කියන්නම්. ඔය ගෙදර දිනුවක් නැත්තේ මොකක් හින්දාද? ඔබේ ගෙදර ඉන්නවා නිතර කේන්ති යන මිනිස්සු. ඒකයි දිනුනේ. ඔබේ ගෙදර ඉන්නවා සල්ලාලෙක්. නිතර කාමුක හැඟීම් ජනිත කරන මිනිස්සෙක්. ඒකයි ඒක තමයි ඔබේ ගෙදර තියෙන එකම හුනියම. ඔන්න ඔක කපා ගත්තා නම් හරි. ඒක කපන්න ඒකගේ බෙල්ල ලෑල් උඩින් තියලා එහෙමද? නෑ. ඒක මේ එකක් යන. හුනියම නම් කපන්න පූල් ගෙඩිත් ගහන්න තියෙන්නේ. අර හුනියම කපන්න ඇත්තටම ඒකගේ බෙල්ල කපලත් හරියන්නේ නෑ. පෙරේත වෙලායි ආයි මොකද කරන්නේ? ආයි අරකමයි කරන්නේ. ලේද පහසු නැහැ. ඒකයි ඔබට කියන්නේ පින් ජීවිතුන් අතර ඉඳද්දි බලු වැඩ කරන්න එපා. ඔය කරන බලු වැඩක් ගන්න. පින්විතනේ නිකුත් වෙනවා. ඔබ නිසා මේ විශ්වයටත් මහා කරදරයක්. ඒ වගේම අනික් අතින් පින්විතනේ ඔබගේ භවයේ ඔක්කොම දැන්පත් වෙලා. ඔබට යන්න තැන ඔක්කොම හැදිලා තියෙන්නේ. ඔබට තියෙන්නේ මැරෙන්න විතරයි. මැරිච්ච ගමන්. එනේ මායි. සකස් වෙලා මේ තියෙන්නේ. අවශ්‍ය තැන. කෙලින්ම බල්ලෙක් වෙනවා. ඒ කතා දෙකක් නැහැ. ඊට පස්සේ පුළුවන්. ඒකයි කියන්නේ. දැන් Tamanට ඕනේ. ගෑනු තව 100ක් එක්ක යන්න නැත. ඕක මනුස්ස භවයේ ඉන්නකොට කරන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? සමාධාමෙන් සකස් කරලා දෙනවා. ඕක කරන්න පුළුවන් විදිහට කරගන්න. මක්කේද? බල්ලෙක් කියලා. දැන් හරිනේ. දැන් දකින්න බැලි පස්සේ යන්න තියෙන්නේ. නිකන් හිතන්න එපා. ඔබ දැන් බල්ලෙක් දැක්කට පස්සේ ඔබ නිකන් හිතන්න එපා. මේ දෙවියන් වහන්සේ මව අපූර්ව නිර්මාණයක් කියලා එහෙම හිතන්න එපා මේ. ඔය පටිච්චසමුප්පන්න ඒවා දකින්න. දැකලා කට පියාගෙන ඉන්න. සහ තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන ඉන්න පින්. ඔය ලේසි පහසු දේවල් නෙමෙයි. ගැලවෙන්න බෑ. ඔය කළාට පස්සේ ආයි ගොඩ යන්න බෑ. මොකද කරපු එක කර්මයක්වත් රිවර්ස් කරන්න බෑ. ඒව හැමම තියෙනවා. පින් කළොත් ඒව පරිසම් දෙයි. නමුත් අරක තියෙනවා. පරිසම් දෙන්න આવොත් දෙනවා. ඒකයි කියන්නේ ධර්ම අවබෝධ කරගන්න කියලා. ධර්ම අවබෝධ කරගන්න නැති වුණාට පස්සේ හිත වල් වදිනවා. ඉතින් හිත වල් වැදුනාට පස්සේ අපරාධයක් වෙන්නේ. ඊට පස්සේ හැදෙන හිත ඔක්කොම දුක් විඳිනවා. සහ ඔබ වටේ ඉන්න පිරිසත් දුක් විඳිනවා. හේතුව ඔබෙන් වටට නිපදෙන්න යන කළු කිරණ ශක්තිය නිසා ඒව අනිත් පැත්තට බලපාන.